හැමදාම පිච්චමල් වට්ටියක් කඩාගන්න පුළුවන් තරම් පිච්චමල්ලෙන පෝච්චියේ ඉඳපු පිච්ච පැලේ තමයි මේ තියෙන්නේ. ඉතින් මේකට විශේෂ පොහොරක් කියලා දෙයක් දාන්නේ නැහැ. හැබැයි දිනපතාම පරිප්පු සහල් සෝදන වතුර, ඒ වගේම ලූණු පොතු, කෙසෙල් ඒ වගේ දේවල් පොඩියට කඩලා දානවා. ඉතින් ගහ පිරෙන්න ලස්සනට මල් එනවා. සමහරක් දවස්වලට මේකේ මල් මම බුදුන්ටත් පූජා කරලා ගණදෙවියන්ටත් පූජා කරනවා. එච්චරට මල් එනවා. ඉතින් පායන කාලෙට තමයි ඒක හොඳට මල් එන්නේ. විශේෂයෙන්ම හිරු එළිය මධ්‍යම ප්‍රමාණයෙන් වැටෙන්න අපි පිච්ච ගහ තිබ්බොත්. ඒ වගේම දිනපතා මේකට වතුර දානවා නම් ඒක සරුවට හැදෙනවා. පිච්චපැලි පෝච්චි එක හැදුනට මේකේ මලුත් ටිකක් ලොකුයි. ලොකු ලස්සන මල් තමයි එන්නේ. මේක තෙතමනේ ටිකක් තියන්න ඕන නිසා පොල්ලෙලි ඇතුලෙන් දාලා තියෙනවා. අනිත් විශේෂම කාරණේ මල් ආවට පස්සේ මේ මල් වල ඒ මල වැටුණාට පස්සේ නටුවක් ඉතුරු වෙනවා. ඒක අපි කඩලා දාන්න ඕනේ. අතින් එහෙම නැත්නම් කතුරෙන් කපන්න ඕනේ. එතකොට තමයි ආයෙත් මල් හටගන්නේ. ඉතින් ඒ වැඩේ දිගටම ගහ කප්පාදු කිරීම කරන්න ඕනේ නිසි පරිදි. එහෙම කළොත් මේ වගේ ලස්සනට පිච්ච මල් ගහක් ඔයාලට ගෙදරම හදාගන්න පුළුවන් පෝච්චියක.